හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන යුද හමුදා කර්නල්වරයෙකු යයි කියන නෙවිල් වන්‍යාරච්චි අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ඔහු අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙයට පෙර 2021 වර්ෂයේදී හබරණ කැලේ මව් ඇතින්න මරා අල්ලා ගන්නා ලද ඇත් පැටවෙක් සහ තවත් අලියෙකු ඔහු සතුව සිටි බවට පාර්ලිමේන්තුවේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අනාවරණය කර තිබුණා. එකනේ තමයි මිහින් රාජාලියා. අනිත් එක්කෙනා කොහොන රාජාලියා. මේ අලි දෙන්න අයිති කාටද? දෙන්නම අයිති NK වන්නිනායක. NK වන්නිනායක කියන්නේ කවුද? ආරක්ෂක නිලධාරියෙක්. දන්නවද කාගෙද කියන්නේ? 2023 වසරේදී අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අක්කර 5ක පමණ ශාස්ත්‍රීය කුඹුරු යායක සිදු කරන ලද මහා පරිමාණ වැලි ජාවාරමක් වලාන දූෂණ මර්දන ඒකකයේ සහ භූවිද්‍යා පතල් කාර්යාංශයේ මගින් බැටලියම් සිදු කළ අවස්ථාවේදී මේ වැලි ජාවාරම් පිටුපස සිටින්නේ නෙවිල් වන්‍යාරච්චි බවට අනාවරණය වූ බවයි සඳහන් වුණේ. නෙවිල් වන්‍යාරච්චි යනු යුද සමයේදී හමුදා සේවයෙන් පැන ගිය සෙබළෙක්. ඉන්පසුව ඔහු බෙලියත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකුගේ නිවසේ බැල මෙහෙවරයන් කරමින් සිටියේදී මහින්ද රාජපක්ෂට හඳුන්වා දී ඇති බව පැවසෙනවා. එතෙන් පටන් ඔහු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස සේවය කරන අතර මේ වන විට සුවිශාල ධනවතෙක් බවට පත්ව තිබෙනවා. සඳහන් වන ආකාරයට ඔහු ඉන්ධන පෙරවුම්හල් බලපත්‍ර 10කට ආසන්න සංඛ්‍යාවක හිමිකරුවෙක්. එසේම ඉන්ධන බවුසර් බලපත්‍ර විශාල ප්‍රමාණයක හිමිකරුවෙක්. ඔහු රාජ්‍ය බලයට මුවා වී නීති විරෝධී ජාවාරම් රැසකට මැදිහත් වෙමින් කටයුතු කර ඇති අතර ඒ සඳහා නීතිය රැකවරණ ලබා ගැනීමේ පහසුව පිණිස ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ පත්වීම් සහ සේවා උසස් වීම් ලබා දීම සඳහාද ඔහු මැදිහත් වී ඇති බව පැවසෙනවා. නෙවිල් වන්‍යාරච්චි යුද හමුදාවේ කර්නල්වරයෙකු ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවත් හමුදාවෙන් පලා ගිය සෙබළකු කොමිෂන් ලත් නිලධාරියෙකු වශයෙන් පත් කර දෙවන ලුතිනන් ධූරයේ සිට මේජර් ධූරය දක්වා උසස් කිරීමේ ගැසට් පත්‍රය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේදී නිකුත් කර ඇති බවත් ප්‍රකාශ වනවා. අද අත්අඩංගුවට ගන්න ලැබූ නෙවිල් වන්‍යාරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.